හැලෝ ගයිස් ඉතින් ඔයාලව කාලයකට පස්සේ අපේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි යන්න හිතන් ඉන්නවා ගමන් දෙක තුනක්ම. ඒ කියන්නේ පර්සනල් මොනවත් එහෙම නෙමෙයි. අද අපිට යන්න තියෙනවා ඔෆිෂියල් ගමන් දෙක තුනක්ම. එකක් තමයි සයිට් විසිට් වලට යන්න තියෙනවා. අනිත් එක තමයි අපිට යන්න තියෙනවා තව කොහෙද දන්නවද මේ ඇග්‍රීමන්ට් එකක් සයින් කරන්න. ලකියත් යනවා එහා පැත්තෙන්. ඇග්‍රීමන්ට් එකක් සයින් කරන්න යන්න තියෙනවා. ඊට පස්සේ කන්ස්ට්‍රක්ෂන් තමයි. ඔයාලට ඊට කලින් කියලා බැරුණාට මම වැඩ කරන්නේ කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක. ඒ කියන්නේ මම මගේ A level exam එක ලියලා ඉවර වෙලා මම මේක ගැන කලින් කතා කරලා නැහැ මොනවද ඉතින් වැඩක් නැහැ නේ කතා කරලා A level exam එක ඉවර වෙලා අපිට කැම්පස් බඩා ගන්නකම් මම ඉතින් ගින්න කාලේ අපි මාමට තියෙනවා කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක්. ඒ කම්පැනි එකේ වැඩ. ඉතින් ඒ වැඩ ඉතින් මමත් යනවා පොඩ්ඩක් ඉතින් මමත් දන්න සබ්ජෙක්ට් එකක් ටිකක් මම දන්න සබ්ජෙක්ට් එකක් හින්දා සහ අනිත් එක තමයි පොඩ්ඩක් කර එවිදින්න තියෙන ආසාවට ඉතින් මමත් එල්ලුණා මේ ට්‍රිප් එකට. සහ මටත් තියෙනවා කොග්ගල සයිට් එකේ ගිහිල්ලා මට තියෙන පොඩි වැඩක්. මම තමයි ඔෆිස් එකේ ටූල් ඒ වගේම ස්ටොක් මැනේජ්මන්ට් පැත්තේ ඩිජිටල් මාකටිං එක පැත්තේ ඉන්නේ. ඉතින් මට ස්ටොක් වල පොඩි කේස් එකක් තියෙන හින්දා මට යන්න වෙනවා කොග්ගල. ඒ හින්දා තමයි මම මේ ට්‍රිප් එකට එකතු වෙන්නේ. ඉතින් එහෙනම් අද අපිට යන්න තියෙනවා කොහෙද කියලා කියනවනම් අද අපිට යන්න තියෙනවා ඉස්සෙල්ලම රුවන්වැල්ලි. රුවන්වැල්ලි ගිහිල්ලා අපිට ඇග්‍රීමන්ට් එකක් සයින් කරලා අපිට යන්න තියෙනවා අවිස්සාවෙල්ලේ සයිට් විසිට් එකකට. ඊට පස්සේ අපිට යන්න තියෙන හැමම කොග්ගල සයිට් විසිට් එකකට. ඔයාලට පෙන්නන්නද මේ අපේ ලකියක් තියෙනවා මේ ඔන්න බා හඳුන ගියට මේ මේක ඇතුළට ආවේ මේ මේකට මේ ඇතුලේ සද්ද ගිය ඇතුලේ සද්ද. ඉතින් අපි දැන් යන්න ඉන්න එකට අපි බලමු එහෙනම් අද මොනවද වෙන්නේ කියලා. වැඩක් එන්නේ කිය. කොහෙද මේ කඩවත? දැන් අද කට්ටියක් එනවා කියලා කිව්වා කොහොමද? උන් ටික කිව්වලු මේ අද කරන්න කියන්නේ කට්ටිය එන්නේ හෙට එන්න කියලා. හිතන්න යමක් නෙමෙයි ගොඩක් දේවල්. මේ අද කවුරුත් සයිට් එකේ නේ කේස් විනක් වගේ ඒක නම් අපි सामान्य वीडियो का දෙකක් මේ තෙන්නේ HD නේ ගහන්න ෆෝටෝ එකේ වොත් මේ ලෙඩ දෙකක් ස්ටාර්ට් කරනවා. චිප් එකක් තියෙනවා. ෆෝටෝ ලක්ෂ 60 මේ විතර තමයි පුළුවන්. बैटरी कर पावती करने का सिस्टम लगा थी बैटरी पैक आता है हमारे बैटरी में तीन चार्ज एक के ऊपर चार्ज ये बात देख रहा हूं तो ये आगे बैटरी तीन ऊपर चार्ज मेरा ना है ये जा रहा है ये बात देख मेरे को ना चार्ज ये आगे मैं पैक एक करना चार्ज हां एक ही बैटरी
යනවා මේ අර සයිට් එකට සයිට් විසිට් එකක් ආවේ. අපි අලුතින් මේ අලුත් ප්‍රොජෙක්ට් එක මෙතන අපොයින්ට්මන්ට් එකක් ගහනවා මෙතන අපේ කම්පැනිස් වල නේම්ස් කියන්න බෑ. ප්‍රයිවසි පොලිසි හින්දා. ඉතින් දැන් මේ අපි ඒක සයිට් විසිට් එක කරලා යන ගමන් ඉන්නේ මේ ඉන්නවා කට්ටිය ඉන්නවා ඉස්සර. මට වැඩි වීඩියෝ එකක් ගන්න බැරුණා කට්ටිය මේ සාමාන්‍යයෙන් ටිකක් කට්ටියක් තියාගෙන වීඩියෝ කරන්න තරම් ඉච්චර සූටබල් නැහැ. ඒක නිසා දැන් ඉතින් අපි සයිට් විසිට් ඉවරයි. දැන් අපි යනවා කොග්ගල. අපිට මේ මෑන් පවර් ප්‍රශ්නෙට අපිට ලොකු මෑන් පවර් කම්පැනි එකක ජොයින් වෙන්න බැරිද මේ නැති ප්‍රශ්නෙට? මට වාගේ නිකන් කෝ සවුන්ඩ් එකක් නෑ නෑ මං කියන්නේ මේ නිකන් ලොකු කම්පැනි එකක දැන් ඔය තියෙන ගොඩක් වෙබ්සයිට් උත් එහෙම තියෙනවා. අපිට ගන්න වෙනවා මෑන් පවර් එකකින් මිනිස්සු ඒ ගණන් නෑ පොයින්ට් 47 මේසන් නෙන්නේ නේ. යාලා දෙන්නේ එතකොට පොයින්ට් 47 මේසන් කියලා දෙනවා. G55 නෝ. එතකොට මේසන් ලඩ ගොඩක් කඩ තියෙනවනේ. ස්ටීල් එකේ යුනියන් ස්ටීල් තමයි. එතකොට ඉතින් මේගොල්ලෝ මෑන් පවර් කම්පැනිස් එක ජොයින් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ 150 ආද සිංකොටට එක. මගේ කකුල් දෙක ගලපල්ලේ මම ගලේ එල්ලිලා. ඊපස්සේ උඩින් ඇදලා මාව ගත්ත. චාමිකේ වැල්ලි. එදා ගියා නම් යනවම තමයි. අක්කා? ඔව්. අර ගෑනු කෙනාට බෙරගත්ත අක්කා? ඔව්. අපිත් එක්කම ගියා කෙල්ල. ආහා. චාමිකලයි වයිෆ් කිපෙත් එක්කනේ. අර වයර් කම්පැනි ගල්ල. අන්න හරි. ඒකද? බලනකොට ජාමිකේ පවුල මෙහෙම යනවා. ජාමිකේ පස්සේ යනවා කෑ ගන්නවා. ඒ අක්කා කෑ ගැහුවේ නෑ? එයා තමයි මුලින් කෑ ගැහුවේ. ඊට ජාමිකා කෑ ගහනවා. කෑ ගහනකන් ජාමිකට මොකක් කරේ මේ වෙලාව දැනුණා. නැත්තම් එදා ඉවරයි. ජාමිකේ අනිත් පැත්තට බිනවා ඊට පස්සේ. කෙල්ල මෙහෙ යනවා ජාමිකා මෙහෙ යනවා. ඒ කියන්නේ කොහොල්ද බිමදින්නේ නැහැ? නෑ. බිමදින්නේ නැහැ හරි. ඒ කියන්නේ අර රළ ගහනකොට හවසට මෙහෙට අදිනවා වැඩි. දැන් ඒ කියන්නේ ඒක බිමදින්නේ නැහැ කියලා දැනමද බැස්සේ? නෑ දැන් පාවෙල් ඇදිලා එනවනේ මේක. ඔව්. දැන් අපිට දැනෙන්නේ නැහැ මෙහෙම වෙනකොට ටික ටික මොහොත පැත්තට යනවා අපි. ඉතින් ආවිලා තල්පේ බීච් බැලුවද? අපි බීච් එකේ නෑ. බීච් එකේ නෑ නේ. බීච් එකේ නෑ නේ. නෑ උදේ ස්වාභාවික නෑ නිකන් ස්වාභාවික පූල් මොකද මල්ලේ දාත්තේ අර පොල්ලෝ වල වල බහලා ඉන්න ෆොටෝ එහෙම දාන්න. වීඩියෝ දැක්කා 17ට. ඒක ඇවිල්ලා ඉස්සර පොල්ලෙලි පල් කරන්න හදපුවා. දැන් මේ ටුවරිස්ට් මේ නිසා මොකද සාමාන්‍ය මල්ලේ මොකද දැන් ඒ දැන් මිනිස්සු පොල්ලෙලි පල් කරන්නේ නෑනේ. ඒව සුද්ධ කරලා ওই සුද්ධ ගහව ෆොටෝ එකකින් තමයි ඔක ඒක ජනප්‍රිය වුනේ. මේකට කියද? කියා ගැව. හෙලෝ. කියාද ගැහුවේ? ඒක තියෙනවා අර මේ ස්වාභාවික තටාකතිය. හොඳටම ගැහුවේ. මං කියන එක මේ වගේ නෑ. මෙච්චරයි. ස්වාභාවික තටාකතිය කියන එක හදපුවා තියෙනවා. හොඳට මේ කැප්ටන්සි එක කරනවද හරියට? ඔයාලා මේ බලන්න යන්න තිබ්බේ මේ
කතා කරනවා කට්ටිය ඕගනයිස් කරනවා බිල්ඩින් හදනවා ඔක්කොම කරනවා. ඒක තියෙන මෙහෙම වලවල් තියෙන්නේ. ලස්සනයි. ඒ කියන්නේ දැන් ෆුල් පීනන දන්නව කට්ටියද බහින්න ඕනේ. නෑ නෑ මේ ගන්න පුළුවන්. රයිට් හරි හරි. මේ ගන්න නෑ. අපිට උන ඒ කියන්නේ පොඩි වලවල් කකුල් නෑ මං ගාල්ල ඉන්නේ පුතේ. හරි හරි. කට්ටිය ඇවිල්ලා ලස්සනයි. චූටි මොකද්ද කිව්වේ? චූටි දැන් under 15 කැප්ටන්? කැප්ටන් නෝ. නෑ. ඔව්. තෝ මෙහෙන් දාපන් අරෙන් දාපන් ගන්නවද නැහැ. විනිය තමයි වල ගැහුවේ මේ. රොබනින්ද? තමයි වැඩිම ගාලා තියෙන්නේ. ලකුණු 20 ගානක් ගාලා තියෙන වැඩිම. කොහොමද මේ වෙලා විකට්? විකට් කීයද? බෝල් කරලා නැත්තම්? දැන් ඔන්න පළවෙනි විකට් දෙවෙනි විකට් එක යාරුවා. තේරෝ. පාගමන ඊටික පුළුවන් දෙයක් බලන්න ඔය එකත් ඔහම ගස්සව නැත්තම් මට ආයේ ඔබ බ්‍රෑන්ඩ් කරගන්න වෙන්නේ නැති වෙනවා සයිට් වලට දැම්මම ෆෝටෝ එක මෙතන තියෙනවනේ කොග්ගල ඔව් අද අපි ට්‍රයි එකක් දාමු අපිට වාගේ ළඟ මොකොත් නැතුව ඉතින් පටවන්න නේ යවන්න එකක් නැති වෙන්නේ මේක යූස් කරනවා උඩුගම් පොලට මල්ලි බලලා දීලා නැහැ නේ කොග්ගල වැඩේ මම පොඩ්ඩක් පියරකට ගියා මම දැන් කොග්ගල ඇතර යනවා මේක හිටියා රිසෝට් එක හිටියා රිසෝට් එක හිටියා ඩොල් දුව බලන්න ගියා ඉවරයි ආයි බරුවට ගාල්ලට ගාල පැත්තට ආවේ ඉන්න ඇවිදින්න කිව්වා ඔව් කොඩු ගාල්ලට හිටියා කොඩු වල ගිහිල්ලා බලපන් රයිට් මම එතනට කියන්නේ මේක බලන්න ටමාටෝ මෙතනදී කවුද ගලන්නේ අපේ අර ඩෙල්මෝ සයිට් එක මොකද්ද කොයිද ඒක කියන්නේ ගම කොට දෙනියාවනේ කොට දෙනියාව සෝරි ඔව් මා කවුද ගලන්නේ වෙන්නේ නෑ මම අද බෙන්නන්නේ නම්බරේ මේක මේ යන්නේ මොනවද කරමු මමත් අද පොඩ්ඩක් ඈතක ඉන්නේ මේ ඔයා මට ෆයිනල් ඉන්වොයිස් එක හරි ගස්සලා එමුණොත් දානවා ටික ලියාගත්තද ඔය කොලේක ඔක්කොම ලියුවේ නෑ ඒක පොස්ට් නම් ඉතින් බහැලා පොඩ්ඩක් ලියන්න සල්ලි දෙනවා මොනවද ඉතින් මොනවද අපි වගේද ග්‍රයින්ඩර් දෙකයි ඩිමොලිෂර් දෙකයි ඔව් අන්න ඒක කොලේ දෙකයි විතරයි ගාඩි කන්ස්ට්‍රක්ෂන් කාර්යෝ ඒ ටික අපි ලියලා මේ දෙන්න ඕන විදිහේ සීල් එකක් ගහගන්නවා හරි ආයෙ මේ බොර විදිහට ගන්න ඉන්න මං ඒ වැඩේ බලන්න හරින් ඉස්සන්න ඕන හැලෝ ඉතින් කට්ටිය කොහොමද ඔන්න ඉතින් වීඩියෝ එකේ අන්තිම හරිය කියන්නේ අන්තිම හරියත් නෙමෙයි දැන් දවසම පොඩ මාසලා ඉන්නේ උදේ ඉඳන් දැන් විලාප හවස 5 වෙලා තියෙන්නේ දැන් ඉන්නේ ATG ගාව කොග්ගල මේ ලැබ් එකක් තියෙන ෆැක්ටරි එකක් විතර නිකන් මේන් එකට අපි ඉස්සෙල්ලා ගිහිල්ලා ආවේ ඒක ඇතුලේ වීඩියෝ ෆුටේජස් මොනවද ගන්න දෙන්නේ නැහැ ෆෝන් එක යූස් කරන්න දෙන්නේ මේකෙත් යූස් කරන්න දෙන්නේ ඒක මම මෙලි ඉඳන් ගන්න ගිහිල්ලා ඇවිල්ලා දැන් අපි මේ අර අපි අර මැටීරියල්ස් වගේ තිබයි ටික අන්ලෝඩ් කරා ඒ ටික ඊට පස්සේ ඉන්න ලේබර්ස්ලට දුන්නා ලේබර්ස්ලට දීලා දැන් ඉතින් මේ ආවෝ නැවතත් හෙඩ් ඔෆිස් එක කරා යන්න තමයි හදන්නේ. ඒ කියන්නේ ඔෆිස් එකට යන්න හදන්නේ. දැන් ආයෙත් දිනන 7-8 වෙයි. anyways එහෙනම් අපි බලමු වීඩියෝ එකේ ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. මම හිතන්නේ බොහෝ දුරට මේ වීඩියෝ අන්තිමේ අවසාන භාගයේ වීඩියෝ එකේ peace මම ඔයාලට කිව්වද ATG කියන මොකද දන්නවනේ ගොඩක් දුරට කට්ටිය දන්නවා ATG කියන්නේ සාමාන්‍යයෙන් ATG ගේ ලෝගෝ එක දැක්කම තේරෙනවා මම මෙතන පින් දාන්න ATG කියන්නේ hand gloves හදන එක hand gloves හදන කම්පැනි එකක්. ඉතින් මේ කියන්නේ ATG ගේ ලැබ් එක ATG ගේ ෆැක්ටරි ගොඩක් තියෙනවා මේ
මම දැන්ට ගිහිල්ලා තියෙනවා වතු පිටිවලකට ගිහිල්ලා තියෙනවා වතු පිටිවල zone එකේ තියෙනකට දැන් මේ BOA zone එක දැන් මේකේ මේ තියෙන කොග්ගල zone එකේ ලැබ් එකක් තියෙනවා මේන් එක තියෙනවා මේන් ෆැක්ටරි එක තියෙන එක මේක ATG තියෙන ඉතින් ඒ වගේ තමයි ගැන ගොඩක් තියෙන එකේ ATG කියන්නේ මම හිතන්නේ ජාලයක් ඒක so anyway නම් අපි බලමු වීඩියෝ එක ඉස්සර මොනවද වෙන්නේ කියලා මේ මෙතන කායි කිය accident එකක් නෝ බයික් කාර් එකක් වද්දලා ලයිට් එක දාන්න එකක් හදන්න ඕන අපි බලමු අනිත් එක තමයි මේ එක්ස්පෝර්ට්ස් වල තියෙන ලස්සනම සිද්ධිය තමයි හරි ක්ලීන් වැඩි පිළිවෙලට දුවනවා දෙකට ෆයිල් එක නම් පොඩ්ඩක් කැලේ වෙලා තියෙනවා ගණන් ගන්න මේ බාන සාමාන්‍ය හොඳ රතු ගාලා ලස්සනට තියෙනවා මේ පාර එහෙම ඔක්කොම පිරිසිදු ප්‍රැක්ටිස් පිරිසිදු ලොකු රූල්ස් ගොඩක් තියෙනවා ඒ කියන්නේ මේන්ටේන් විදිහම පව පර්ෆෙක්ට් විදිහට වෙනවා අඩුම ගානේ මේ වගේ ෆැක්ටරි එකේ කෙනෙක් ෆැක්ටරි එක වලට ෆෝන් ගෙනියන්න බෑ ඩිවයිස් ඉලෙක්ට්‍රික් ඩිවයිස් මොනවත් ගෙනියන්න බෑ ඔක්කොම එළියට එළියෙන් තියලා යන්න ඕනේ ඔක්කොම මේ වෙන්නේ මේන්ටේන් වෙන්නේ ඔක්කොම රූල්ස් වලට ගොඩක් රූල්ස් මේ කියන්නේ සමහරවිට ඒක කරදරයක් වෙන්නත් පුළුවන් ඒනට ඒක තමයි විදිය මෙහෙම තමයි මේක වැඩේ වෙන්නේ ඒක කොහොමද නෂ්ටය එනවා කිව්වා නේද මේ ඉන්වොයිස් එකයි මේකයි අතේ තියෙන අර සිංහ හાર્ඩ්වෙයාර් එක ඉන්වොයිස් එක මතක් කරන්න කිව්වා මේකයි මිස්ටර් පෙතුම්ට දෙන්නේ ඉන්වොයිස් එක දුවේ ටික අතේ එන්නම් කියලා කිව්වා
ඊට ගියත් කොක්ක තමයි. මිනිහා හරි. ඒ වුණාට අපිට බැහැනේ ඒක මේව කරන්න. මිනිහත් ඕන අරුත් ඕන. ඒ සුදාගරන් කියන්නේ මොකද? අඩේ ඌමියා කොයිනා අපි අතනත් පැයක් ඉදිරියට යන්නේ. බර්මුල බෙදාගෙන අපි දෙන්නේ නගාපන්. මොන උදේ දෙන්න මේ ඔව් මේක මේ වෙහම මේවා ටික යන්නේ. මේ ටික තමයි මේ මෙන්න අන්නවට නම් ටික බෝතලයක් තියාගෙන ඉඳලා තියෙන්නේ. ඇයි වතුර තියනවා කියලා කිව්වේ මේ තියෙන එක ඕක ඇරලා තියෙන මේ තියෙන තව එක මැටීරියල් ට්‍රාන්ස්ෆර් කරන ඕන මේ මොනවද මේ අඩු එක දීලා නෑ. නෑ මගේ එක අද ඕවනම් තියෙද්දා හිට ගන්න පුළුවන්. ආයෝ එකක් තියෙන්නේ ඒක නගින්න. මේක මේ රතු පොතත් ඕනේ නෑනේ රතු පොතත් හිට ඕකෙම මොකද? ඕක දෙන්න රතු පොත දෙන්න. වෙන මොකුත් නෑ නේද? තව අර මේ එකක් තියෙනවා ටේප් එකද? ටේප් එක නෙමෙයි අර ඩ්‍රෝවින් එක ආයි මේක උල් ෆයිල් එකට දානවා. හරි ඒ ෆයිල් එක තව හෝන් එකක් තියෙනවා ඕන. අනේ ලයිට් එක එතන අපි ගියා. බයි කෑම එක පුතේ මදි වගේද? එහෙම එකක් නම් තියෙනවා කොහොමද යනවා මදි අපේ? තුන්දෙනා මදියනවා මේ දෙකම ගත්තා හරිද අපේ ඉදර තියෙනවනේ කෑම පාපා. ගන්න දැන් ආයි අපරාධ නිකන් පුරුට අපේ ඉදර කෑමත් වෙලානේ මේ රාජ්‍යයක් නෙමෙයි දෙන්නේ. ලාජ් එක මම හිතන්නේ මේක තමයි මේක ඔය යන්නේ අයියෝ නෝ හෝ ඉවරයි නෑ අවුලන්නේ චූටි ක්‍රිකට් පටු සෙට් එක චූටි චූටිගේ බෑග් එක උඩින් ගියා කාර් එක ක්‍රිකට් බල උඩින් අර අතට මේ ගසට දාලා මොකක්ද කාර් එක නවත්තන්න පේන්නේ නැද්ද ඉතින් අනේ? පේන්නේ ආසෙකින් දැන් උඩින්ම ගියාද? මේක කේස් බැට් එක තිබ්බද කියලා නෑ ඒක නම් තිබ්බේ නෑ අනිත් ඒවා තිබ්බනේ. උඩින් ගියේ නෑ හැබැයි පැත්තෙන් ගියේ උඩින් ගියේ කොහෙන්ද? කොහොම නවත්තලා තියෙන්නේ? දැන් මේ පිටි දැන් හදලා යම්තම් මේක කරලා අර එළවලු ගේට් එක පේන්ට් කරාද? ඒක මට බෑ ආ මේ පැත්තට දාන්න ඕනේ ඉක්සෙන් මට අර බඩ නෙමෙයි. මේක ඇරියලා දෙන්නේ නැහැ. උන් රයිල්වේ ගහන්න ගිහින්. ලක්ෂ 3මාරක් විදියට දෙනවා කෝලිය දාලා. දා කණ්ඩායම් ලයිට් එක දාලා කල්පනා දාලා ලයිට් එක ගත්තා. වැඩ නැහැ නෝඩ්ල උගල කැටේ. ඉතින් එහෙනම් අපි අදට වීඩියෝ එක ඉවර කරමු මේ වගේම තවත් බිසි ෆුල් දවසකින් කන්ස්ට්‍රක්ෂන් වලින් සයිට් වලින් සයිට් විසිට් වලින් මීටින්ග්ස් වලින් හම්බෙන තවත් බිසි දවසකින් හම්බෙන බලාපොරොත්තු වෙන අපි අදට සමුගමු එහෙනම් මම හරිත මගේ YouTube channel එකෙන් අද සමගන්න මේ වගේ බිසි දවසක ආයේ හම්බ වෙන බලාපොරොත්තු එහෙනම් හැමෝටම ජය වේවා